පොඩ්ඩක් කොහොම ඉන්න. මේ අවුරුද්දේවත් අපි දෙන්න ඉංග්‍රීසි ටික හදාගමුද කියලා ඔයාගේ යාළුවෝ ඔයාගෙන් අහද්දි ඔයාත් මෙන්න මෙහෙම කියන කෙනෙක්ද කියලා බලන්න. පිස්සුද හලෝ දවසක් දෙකක් උපරිම කරයි මං ඕක. ඉස්සර ඉස්කෝලේදී ගොඩක්ම කට් කරත් ඉංග්‍රීසි පීරියඩ් එක. අහන් හිටියට තේරෙන්නේ නැහැ. එහෙනම් මේ වීඩියෝ එක අනිවාර්යෙන්ම ඔයා බලන්න ඕනේ. ඉංග්‍රීසි භාෂාව කියලා කියන්නේ සෝෂල් මීඩියා අතින් ගත්තත් අපේ එදිනදා ජීවිතයේ නොයෙකුත් අවස්ථා අතින් ගත්තත් අපිට නැතිවම බැරි භාෂාවක්. හැබැයි ලංකාවේ ගොඩක් දෙනාට පාසල් කාලයේ තිබුණු අමිහිරි අත්දැකීම්, කියන්නේ පැසිව් ලර්නින් එන්වයරන්මන්ට්ස් වගේ දේවල් නිසා ඒ භාෂාව එපා වෙලා තියෙනවා. ඒ කියන්නේ ඉගෙන ගන්න අපහසුයි, මට කරන්න බෑ කියන මතය ඔළුවට ගිහින් තියෙනවා. ඉතින් මම දන්නවා නෙගටිව් ෆීලිං එක සාමාන්‍යයෙන් එක රැයකින් අපි ඔළුවෙන් අයින් කරන්න අමාරුයි. ඉතින් මම ඉන්නවා ස්ටෙප් බයි ස්ටෙප් ඔයාලගේ වැරදි හදන ගමන් ලස්සන ලර්නින් ජර්නි එකක් ඔයාලත් එක්ක යන්න. So stay tuned for more videos like this and don't forget to subscribe and follow.